හෙලෝ අපි අද බබාට හරිම පෝෂණීය ඒ වගේම ඉක්මනින් බර වැඩි කරගන්න පුළුවන් රසමරස දෝසය එකක් හදමු. අපි බලමු මේකට මොනවාද ඕනේ කරන්න කියලා. මම මෙතන අරගෙන තියෙනවා බිත්තරයක්, ඒ වගේම පාන් පිටි මේස හැන්දක්. අපිට අවශ්‍ය වෙන ප්‍රධානම අමුද්‍රව්‍යය තමයි මුරුංගකොළ. ඔයාලට මුරුංගකොළ හොයාගන්න අමාරුයි නම් ගොටුකොළ, මුකුණු වැන්න, නිවිති වගේ දේවල් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ග්‍රයින්ඩර් ජාර් එකක් අරගෙන ඒකට මුරුංගකොළ ටික වගේම පාන් පිටි ටිකත් එකතු කරලා මේකට චුට්ටක් වගේ තමයි වතුර එකතු කරගන්නේ. අපිට ග්‍රයින්ඩ් කරගන්න ලේසි වෙන්න. ඊට පස්සේ මේ විදිහට හොඳට ග්‍රයින්ඩ් වුණාට පස්සේ අපි එකතු කරගන්න අපි අරගත්ත බිත්තරය. ඊට පස්සේ අපි හදාගත්ත බැටර් එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් ෆෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් හෝ බටර් ටිකක් දාලා මෙන්න මේ විදිහට දෝසය එකක් හදාගන්න තමයි තියෙන්නේ. බබා හරිම ආසාවෙන් කනවා. ඒ වගේම තමයි හරිම සොෆ්ට් මේ දෝසය එක. හරිම ගුණයි. ඒ වගේම තමයි බබාට ප්‍රධාන වේලකට වගේම කෙටි වේලකටත් දෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේක බබාට ෆින්ගර් ෆුඩ් එකක් විදිහට දෙන්න. චූටි චූටි කෑලි කපලා ඒ වගේම බබා ආස විදිහට හැඩ කපලා. තව දෙයක් තමයි අවුරුද්දට අඩු බබාලට වගේම අවුරුද්දට වැඩි බබාලටත් මේක හදලා දෙන්න පුළුවන්. අවුරුද්දට වැඩි බබාලට මේක දෙනවා නම් එයාලට මේකට ලුණු ටිකක් වගේම ඔයාලා කැමති නම් ගම් මිරිස් හෝ කෑලි මිරිස් වගේ දෙයක් ඇඩ් කරන්නත් පුළුවන්. වගේම තමයි අවුරුද්දට අඩු බබෙකුට උනත් මේක තවත් රසවත් කරන්න චීස් ටිකක් ඇඩ් කරලා දෙන්නත් පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලා try කරන්න. try කරොත් මටත් කියන්න. අදට ගිහින් එන්නම්. bye.